Hi guys, කොහොමද ඉතින් ඔයාලට? ඔයාලා හැමෝම අපේ YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. ඔන්න අපි දෙන්න අද ගෙනාවේ travel vlog එකක්. ඉතින් අපි දෙන්න අද ගියා කොළඹ. හදිසියෙම plan කරපු නිසා අපි ඉතින් හිතුවා කොළඹ යමු කියලා. අපිට කලින් ඉඳලම අයිඩියා එකක් තිබුණ කොළඹ යන්න. මොකද අපි දෙන්නම තාම ලෝටස් ටවර් පෝට් සිටි ගිහිල්ලා නැහැ. ඒත් ඉතින් අපි ඩේට් එක ෆික්ස් කරගෙන හිටියෙත් නැහැ. මගේ බර්ත්ඩේ එකට අපි නුවරඑළිය යන්න හිතාගෙන තමයි හිටියේ. ඒකත් කැන්සල් වුණා. මගේ තාත්තා ටිකක් අසනීප වෙලා හොස්පිටල් හිටියා ඒ නිසා. ඉතින් අපි දෙන්න හිතුවා මේක ප්ලෑන් කරලත් නැති නිසා අපිට ඉක්මනටම යන්න පුළුවන් ළඟම තැන කොළඹත් නිසා අපි ඉතින් කොළඹ යන්න තීරණය කරා. ඉතින් අපි දවස් දෙකකට තමයි ආවේ. මම යන්න කියලා හිතාගෙන ප්ලේසස් කීපයක් නෝට් කරගත්තා. අද සෙප්තැම්බර් 13. ඉතින් මගේ බර්ත්ඩේ එක සෙප්තැම්බර් 15. ඇත්තටම රෂ්ට ඕන වෙලා තිබ්බේ මගේ බර්ත්ඩේ එකට මාව කොහේ හරි එක්කන් යන්න. එයා හිතාගෙන හිටියේ නුවරඑළිය යන්න. ඉතින් ඒ ගමන අපිට යන්න බැරි වුණා. ඒ නිසා එයා මාව කොළඹ එක්කගෙන ආවා. අපි දැන් කොළඹට ඇවිත් ඉන්නේ. අපි මුලින්ම ෆෝර්ට් සිටි එකට තමයි යන්න හිතාගෙන ඉන්නේ. එහෙනම් අපි ෆෝර්ට් සිටි එකට ගිහිල්ලා හම්බ වෙමු. ගමන පටන් ගත්තට මුලින්ම යන්නේ කොහෙද කියලා අයිඩියා එකක් අපි දෙන්නටම තිබුණේ නැහැ. ඉතින් අපි ගෙදරින් පිටත් වුණේ උදේ 7:45ට වගේ. කොළඹ වලට එද්දී උදේ 9:00 වගේ වුණා. අපි තාම උදේට කාලත් නැහැ guys. ඉතින් අපි හිතුව මුලින්ම පෝට් සිටි එකට යමු කියලා. එතන අපිට බ්‍රෙක්ෆාස්ට් එක ගන්න පුළුවන් නිසා මොකද එතන පොඩි පේස්ට්‍රි ෂොප් ඒ වගේ දේවල් තියෙනවා කියලා අපි කලින් දැනගෙන හිටියා. අපි මුලින්ම ගියේ මෙන්න මෙතනට. එතන හරිම ලස්සනයි. ඉතින් අපි ෆොටෝස් වීඩියෝස් ටිකකුත් ගත්තා. ඔයාලා ඉතින් දන්නවනේ. ලස්සන ෆොටෝස් ටිකක් අප්ලෝඩ් කරේ නැත්නම් අපිට ට්‍රැවල් කරෙත් නෑ වගේ. මේ ලොකේෂන් එක නම් මාරම ලස්සනයි guys. මම දැකලා තියෙනවා කපල්ස් මෙතෙන්ට ප්‍රී ෂූට්, වෙඩින් ෂූට් වගේ දේවල් වලට එනවා. අවුවසර තමයි ටිකක් දරා ගන්න අමාරු. මොකද අපි ආවෙත් ටිකක් දවල් වෙලා වගේනේ. ඒත් බලන්න guys අපේ මේ පුංචි රට කොයිතරම්නම් ලස්සනද නේද? ඊට පස්සේ අපි දෙන්න ගියේ පෝට් සිටි එකේම ඇක්ටිවිටීස් shops තියෙන සයිට් එකට. ඉතින් ඇතුල් වෙද්දිම ලස්සන view එකක් තියෙනවා. මෙතන තියෙන්නේ වෙනමම vibe එකක්. free එකේ time spend කරන්න නියම place එක. ඒත් ඉතින් බලන්නකෝ අපි දෙන්නට ඕන දේ. අපි එතනට යද්දී එතන කවුරුත්ම නැහැ. shops ඔක්කොම වගේ වහලා. අපි මෙතනට එද්දී 10 වගේ තාම මුකුත් නැහැ ඉතින්. දැන් අපි මොකද කරන්නේ?
ඉතින් ඔයාලා මතක තියාගන්න ඔයාලත් පොට් සිටි එකට එන්න හිතාගෙන ඉන්නවනම් මම හිතන්නේ ඊවනින් ටයිම් එක තමයි හොඳම ටයිම් එක. අපි දෙන්නට හොඳටම බඩගිනි. මොකද අපි බ්‍රෙක්ෆාස්ට් එකවත් ගන්නේ නැතුවනේ ආවේ. මෙතන ෂොප්ස් වලින් කන්න බලාගෙන. ඉතින් අපි දෙන්න එතන තිබුණ ටේබල් එකක වාඩි වෙලා කතා කරා දැන් මොකද කරන්න කියලා. ඊට පස්සේ අපි ප්ලෑන් එක චේන්ජ් කරා. ගයිස් දැන් අපි නෙළුම් කුරණ ළඟට යන ගමන් තියෙන්නේ. දැන් ගොඩක්ම ළඟයි. ෆස්ට් ටයිම් තමයි ඉතින් යන්නේ. අපි ගිහින් බලමු කොහොමද මොනවද බලන්න තියෙන්නේ මොනවද තියෙන්නේ කියලා. එහෙනම් ඔයාලත් එන්න අපිත් එක්ක යන්න. අපි හිතාගෙන ආවේ සිනමන් ග්‍රෑන්ඩ් එකෙන් අද ඩිනර් එක ගන්න. අපි රිසර්වේෂන් එකක් දාගෙන ආවේ. අපි ඒක ලන්ච් එකට චේන්ජ් කරගත්තා. ඊට පස්සේ අපි හිතුවා ඒක හොඳයි කියලා. මොකද අපිට රෑට කෝල් ෆේස් එකට එන්නත් පුළුවන් නේ. ලන්ච් බුෆේ එක තියෙන්නේ 12ට කිව්වා. ඉතින් අපිට තව ටයිම් තියෙනවා. අපි ෆෝර්ට් සිටි එකේ ඉඳන් සර්ච් කරලා බැලුවා ෆෝර්ට් සිටි එකේ ඉඳලා ලෝටස් ටවර් එකට දුර කොච්චරද කියලා. පොඩි වෙලාවක යන්න පුළුවන් නිසා අපි ගියා ලෝටස් ටවර් එකට. අපි යති ගොඩක් සෙනඟ ස්කූල්ස් වලින් තව එක සොසයිටි වලින් ඇවිත් හිටියා. ඉතින් අපිට කිව් එකේ ටික වෙලාවක් ඉන්න උනා. ටිකට්ස් ගන්න තැනත් ගොඩක් ක්‍රවුඩ් එක හිටියා. ඉතින් අපි දෙන්නත් එක කොහොම හරි ටිකට් එකක් අරගෙන ලෝටස් ටවර් එක බලන්න ගියා. ඉතින් ඇතුලේ හරි ලස්සන දේවල් තියෙනවා. අපි ගියා ලෝටස් ටවර් එක උඩට. ලෝටස් ටවර් එකේ උඩට ගියාම කොළඹ වටේම හරිම ලස්සනට පේනවා. දැන් එතන සේෆ්ටි එකක් තවත් වැඩි කරලා තියෙන්නේ. ඒ නිසා බය වෙන්න දෙයක් නැහැ. අපි දෙන්න එතන ෆොටෝස් වීඩියෝස් ටිකකුත් අරගෙන එන්න පිටත් වුණා. අපි පහලට එද්දී නම් ලොකු ක්‍රවුඩ් එකක් හිටියේ නැහැ. ඉතින් ගයිස් අපි දැන් ඉන්නේ ලෝටස් ටවර් එකේ. අද මාර ක්‍රවුඩ් දවසක් මම හිතන්නේ මම අද ෆස්ට් ටයිම් නේ. ගොඩක් වීකෙන්ඩ් වලට මේ වගේ වෙන්න ඇති. ක්‍රවුඩ් එක ඇති මොකද ස්කූල් කට්ටියත් එනවා. තව එක සොසයිටි වල කට්ටියත් එනවා. ඉතින් අපි අද එන ටයිම් එක නම් මාර ක්‍රවුඩ් එකක් තිබ්බේ. අපි දැන් යන්න හදන්නේ ලන්ච් එක ගන්න. ලන්ච් එක අපි රිසර්වේෂන් එකක් දාලා තින්නේ සිනමන් ග්‍රෑන්ඩ් හොටෙල් එකෙන්. අපි එහෙනම් ලන්ච් එකේදී හම්බ වෙමු. බයි. අපි දෙන්න මේ ආවේ ලන්ච් එක ගන්න සිනමන් ග්‍රෑන්ඩ් එකට. ඉතින් අපි වෑන් එක පාක් කරලා ගියා ලන්ච් බුෆේ එක තියෙන ඒරියා එකට. ගයිස් මේක හරිම ලස්සන හොටෙල් එකක්. අවුට්සයිඩ් එක වගේම ඉන්සයිඩ් එකත් හරිම ලස්සනයි. ඉතින් අපි දෙන්න ඇතුල් වෙද්දිම හොටෙල් ස්ටාෆ් එකේ කෙනෙක් ඇවිත් එයාලගේ ප්‍රොමෝෂන් කාඩ් එකක් අපිට ඉන්ට්‍රොඩියුස් කරලා දුන්නා. ඉතින් මේක ප්‍රොමෝෂන් කාඩ් එකක් උඩ කාඩ් එකක් ලැබෙන්න ඒ කාඩ් එක එන්නේ අපි ෆෝන් එකට. මේකේ රෙජිස්ටර් වුණාට පස්සේ මේ හොටෙල් එකේ තියෙන ප්‍රොමෝෂන්ස් ඔෆර්ස් වගේ දේවල් ගැන අපිට දැනගන්න පුළුවන්. සහ අපි ආයෙ රිසර්වේෂන් එකක් දාද්දි අපිට ඒ දේවල් අවైలබල්. ඔන්න ඉතින් අපි ආවා කෑම ජාති ගොඩායි ළමයි. අපි දෙන්න දැන් හොඳටම බඩගිනිත් එක්ක ඩෙසර්ට් ඒරියා එක හරිම ලස්සනයි.
තව ශ්‍රී ලංකන් වගේම ඉන්දියන් කොරියන් හෙමත් තිබුණා. සීෆුඩ් අයිටම්ස් වෙනම, සැලඩ් අයිටම්ස් වෙනම තිබුණා. බ්‍රෙඩ් සුප් වෙනම සයිඩ් එකක තිබුණා. ඒ වගේම රෝස් චිකන්, බීෆ්, පෝක් අපිට ඒ වෙලාවෙම හදලා දුන්නා. ඒ වගේම තව පීසා වගේ කෑම ජාති තිබ්බා. ඒවා යාළුවා ඒ වෙලාවෙම තමයි හදලා දෙන්නේ. ඩෙසර්ට් ඒරියා එකේ ශ්‍රී ලංකන් ස්වීට්ස් වර්ග එහෙමත් තිබුණා. තල, රුලන් ඒ වගේ දේවල්. තව චොකලට්ස් ජාති වෙනම කේක් වර්ග තිබුණා, පුඩින් වර්ග තිබුණා. ඩෙසර්ට් ඒරියා එක නම් හරිම ලස්සනයි. ඒක බලන් ඉන්න ආස හිතෙනවා. එක එක කලර්ස් වලින් කෑම ජාති ගොඩයි. මේ තියෙන්නේ කොරියන් අයිටම් තියෙන සයිඩ් එක. ගොඩක්ම තිබුණේ සුෂි වර්ග. සුෂි වර්ග, එතකොට සෝස් වර්ග ඒ දේවල් තමයි ගොඩක්ම තිබුණේ. ඊට පස්සේ තිබුණා සැලඩ් වර්ග, චීස් වර්ග, එක එක වර්ගයේ චීස් තිබුණා. ඊට පස්සේ මේ වගේ එක එක අයිටම්ස් තිබුණා. කන්න තමයි ඉතින් තියෙන්නේ. අපි දෙන්නට කොහොමත් එතනට යද්දි හොඳටම බඩගිනි වෙලා. මේ තියෙන සීෆුඩ් අයිටම් ඒරියා එක. මෙතනත් තිබේ වෙජිටබල්ස් වර්ග, සැලඩ් වර්ග, තව එක එක මේ මීට් වර්ග වලින් හදපු කාරි වගේ තිබුණා. කාරි මීට් වලින් හදපු, එතකොට ඩේවල් ඒ වගේ ජාති තිබුණා. ඒ අතර තව රයිස් වර්ග තිබුණා, ශ්‍රී ලංකන් අයිටම්ස් තිබුණා. සුදු හාල් බාත්, කැකුළු හාල් බාත්, එතකොට චිකන් කරි, ඩාල් කරි, සම්බල්, මැල්ලුම් ඒ වගේ ශ්‍රී ලංකන් විදියටත් එතන වෙනම ඒරියා එකක් තිබුණා. මේ තියෙන්නේ බ්‍රෙඩ් සුප් වගේ දේවල් තිබුණු ඒරියා එක. බ්‍රෙඩ් වර්ගත් ගොඩාක් තිබුණා. එක එක වෙරයිටිස් වලින් බ්‍රෙඩ් වර්ග තිබුණා. සුප් වර්ග දෙකක් තිබුණා. මේ තියෙන්නේ අර මං කියපු බීෆ්, පෝක් ඒ වගේ මීට් වර්ග වෙලම රෝස් කරලා දෙනවා. අපිට ඉතින් ස්ලයිසස් අරන් කන්න පුළුවන්. ඉතින් අද මම හිතුවා ශ්‍රී ලංකන් ෆුඩ් අයිටම්ස් අඩුවෙන් try කරනවා කියලා. මොකද ඒ වගේ දේවල් අපි ඩේලි කන නිසා. ඉතින් මං ගොඩාක් ආසාවෙන් හිටියේ කොරියන් කන්න. ඉතින් මම මුලින්ම කොරියන් වලින්ම පටන් ගත්තා. සුෂි තමයි තිබුණේ. සුෂි වර්ග ගොඩාක් තිබුණා. සෝස් වර්ගත් ගොඩක් තිබුණා. ඉතින් මම මුලින්ම මට හොඳයි කියලා හිතෙන, රස ඇති කියලා හිතෙන සුෂි ටිකක් බෙදාගෙන රස බැලුවා. තව ඒකට මම පැස්ටයි පීසත් එකතු කරගත්තා. ඒක තමයි මගේ මුල්ම ප්ලේට් එක උනේ. සුෂි වල ලොකු වෙනසක් නැහැ. ශ්‍රී ලංකන් රයිස් වලට ඔය එක එක දේ අයිටම්ස් එකතු කරලා වගේ. මට නම් එහෙම ලොකු වෙනසක් තේරුන්නේ නැහැ. රෂ්නා මුලින්ම බෙදාගත්තේ අර රෝස් චිකන් ඒ වගේ මීට් වර්ග. ඉතින් මම ගොඩක්ම කැමති වුණේ පීසා වලට. මම වගේම රෂුත් ගොඩක්ම ආස වුණේ පීසා වලට. මට හිතෙනවා අපි දෙන්න ගොඩක්ම, ඒ කියන්නේ වැඩිපුරම කෑවේ එතන තිබුණු අයිටම්ස් වලින් පීසා. ඒක හරිම රසයි. පීසා එක නම් මාරු. බුෆේ එකේ මං ආසම අයිටම් එක තමයි පීසා. ඊට පස්සේ මං සුප් ගත්තා. ඒක රසයි. මට මතක නෑ මං ගත්ත සුප් එක වර්ගෙ මොකක්ද කියලා. ඊට පස්සේ මං ගත්තා ඉන්දියන් පරාට වගේක් තිබ්බා. මට මතකයි නාන් රොටි වගේක් තිබුණේ. ඒකයි සැලඩ්, රෝස් චිකන් ඒකත් හරිම රසයි. වැඩිපුරම මම කෑවේ හැබැයි පීසා. ඒක මරු. සීෆුඩ් අයිටම් නම් මං එච්චර ආස වුණේ නෑ. මොකද ඒවා ටිකක් බොයිල් කරලා වගේ විතරයි තිබුණේ. මට චුට්ටක් ඒකේ එච්චර සෙට් උනේ නෑ. ඉතින් මම සීෆුඩ් අයිටම්ස් නම් වැඩිය ගත්තෙම නැහැ. ඩෙසර්ට් කෝන එක මරු. ඇත්තටම ගොඩක් කෑම වර්ග හරිම රසයි. අපි කලින් try කරලා නැති කෑම වර්ග ගොඩක් තිබුණා. ඉතින් ඔයාලත් අපි වගේ ෆුඩ් ෆේවර්ස් කපල් එකක් නම් try කරලා බලන්න. අපි ලන්ච් එකට ගියේ per person 6500ක් වගේ තමයි ගියේ. අපි දෙන්නට දැන් නිදිමතයි. කාලා නිදිමතයි. ඉතින් අපි දෙන්න පොඩ්ඩක් අයියක් දාගෙන එතනට වෙලා හිටියා. මොකද අපිට දෙන පැය තුනේ අපිට එතන ඕන තරම් වෙලා ඉන්න පුළුවන්. ඉතින් අපි දෙන්න කාලි ඉවර වෙලා පොඩි
මොන හරි පච වගේක් කියව හිටියා මට නම් දැන් මතකත් නැහැ. ඉතින් අපි ලන්ච් එකෙන් පස්සේ කෙලින්ම ආවේ මෙන්න මෙතනට. ඉතින් මේ තමයි අපි නතර වෙලා හිටිය ප්ලේස් එක. ඇත්තට මෙතන හරිම ලස්සනයි. හරිම නිදහස්. බීච් ඒරියා එකට වෙන්නම තමයි තිබුණේ. රූම් එකත් හොඳටම තිබුණා. සර්විස් එකත් හොඳටම හොඳයි. මේ ප්ලේස් එක තිබුණේ කල් කිස්සේ. මේ තමයි අපේ රූම් එක. ඉතින් බෙඩ් එක, රූම් එක වගේම බාත්රූම් එකත් හොඳටම තිබුණා. එයාලගේ රූම්ස් වර්ග තියෙනවා. මෙන්න මේ මං උඩින් දාලා තියෙන්නේ ඒ ප්ලේස් එකේ ඩීටේල්ස්. අනිත් දේ තමයි ඔයාලා කොළඹින් නතර වෙන ප්ලේස් එකක් හොයනවා නම් ඔයාලා බුකින් එක දාන්න කලින් අනිවාර්යයෙන්ම ගිහින් බලන්න එතන ඔයාලට නතර වෙන්න පුළුවන් විදියට කම්ෆර්ටබල් විදියට තියෙනවද කියලා. පුළුවන් නම් ඔයාලා ෆ්‍රෙන්ඩ් කෙනෙක්ගේ මාර්ගයෙන් හරි කසින් කෙනෙක්ගේ මාර්ගයෙන් හරි යන්න කලින් බුකින් එකක් දාගෙන යන්න. මොකද අපි හිතනවා වගේ අපිට රූම් එකක් හොයාගන්න එක හොඳ තැනකින් රූම් එකක් හොයාගන්න එක ලේසි නෑ. ඊට පස්සේ අපි දෙන පොඩි නැප් එකක් දාලා 6:30ට වගේ ගියා ගෝල් ෆේස් එකට. අපේ අද ගෝල් ෆේස් එකේ ෂෝ එකක් තාම පටන් අරගෙන තිබුණේ නැහැ. රෂ් මට ඉස්සවඩේ අරන් දුන්නා. මං හරිම ආසයි ඉස්සවඩේ වලට. ඒකත් කන ගමන් අපි දෙන්න ගියා වන් ගෝල් ෆේස් එකට. ගිහිල්ලා අපි දෙන්න රෂ්ට ඕන කරන දේවල් වගේක් බැලුවා. ඊට පස්සේ අපි යාට ස්ලිපර්ස් දෙකක් ගන්න ගියා. එයා ඇත්තටම කැමති බ්‍රෑන්ඩ් එකක් තමයි වේව්ස් කියන්නේ. ඒකත් අරගෙන අපි ගියා ගේම් ඒරියා එකට. ප්ලේ කරේ නැහැ. ඒ වෙලාවේ කම්මැලි හිතුණා. ඊට පස්සේ ගියා අපි බුක් ෂොප් එකට. අපි දෙන්නම ආසයි ෂර්ලොක් හෝම්ස්ගේ පොත්වලට. ඒත් එතන ෂර්ලොක් හෝම්ස්ගේ පොත් නම් තිබුණේ නැහැ. අපි මෙහෙම යදි දැක්ක කට්ටියත් එක්ක ෆනි ගේම්ස් වගේ try කරනවා. ඉතින් ඒකත් බලන් ඉඳලා අපි දෙන්න ගියා ගෝල් ෆේස් එක පැත්තට. අපි දෙන්න මේ කාපු රොටි කනම් හරිම රසයි. ඊට පස්සේ ෂෝ එක පටන් ගන්න මල් වෙඩි දැම්මා. ඊට පස්සේ අපි දෙන්න try කරා කෝෆි අයිස්ක්‍රීම් එකක්. ඒකත් රසයි. ඒකේ තිබුණේ කීරි රසක්, කීරි ටොෆි වගේ රසක්. මියුසිකල් ෂෝ එක පටන් ගත්තා. අපි ඉතින් ටික වෙලාවක් එතෙන්ට වෙලා ඉඳලා පොඩි ඩාන්ස් පාර්කුත් දාලා ඊට පස්සේ හෙටත් අපිට ඇවිදින්න යන්න තියෙන නිසා බලන්න යන්න දැන් ටිකක් තියෙන නිසා අපි 10:10 මාට විතර අපේ රූම් එකට ආවා. ආදරේද සියදට ආදරේද එන හුවත් එක්ක